එංගලන්තයේ සමග දෙවන 2020 තරගයේ අද පැවැත්වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් දෙකක් සමගින් අද තරගයට ක්‍රීඩා කළේ ධනංජය ද සිල්වා සහ මහීස් තීක්ෂණ වෙනුවට පවන් රත්නායක සහ දුනිත් බෙල්ලාලගේ කණ්ඩායමට කැඳවමින් පල්ලෙකැලේ තනතිල්ලේ ලකුණු 160කට වැඩි ලකුණක් අභියෝගාත්මක ලකුණු පුවරුවක් බවටයි මත පළ වුණේ. ඒ අනුව දෙවන වරටත් කාසියවාසිය දිනු එංගලන්ත නායකයා නැවත වරක් තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමටයි. කෙසේ වෙතත් එම අභියෝගයට සාර්ථකව මුහුණ දීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් සමත් වුණේ එංගලන්ත වේග පන්දු යවන්නන්ට පිටිය සිසාරා ප්‍රහාර එල්ල කරමින් ප්‍රථම කඩුල්ලට වේගවත් ලකුණු 56ක සබඳතාවක් එක් කරමින් පළමු කඩුල්ල ලෙස ලකුණු 34ක් ලබා සිටි පැතුම් නිශ්ශංක දැවී ගිය චොෆ්රාචකේ පන්දුවක් හමුවේ. ඒ අනුව පළමු පවර් ප්ලේ අවස්ථාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලකට ලකුණු 58ක් වාර්තා කළා. පන්දුවාර 10 අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 102කට එක් කඩුල්ලක් වැනි ප්‍රබල ස්ථානයක රැඳී සිටියා. දෙවන කඩුල්ල ලෙස කමිල් මිෂාර දැවී ගියේ කුසල් මෙන්ඩිස් සමග අර්ධශතක සබඳතාවක් ගොඩනැංවීමෙන් අනතුරුවයි. ප්‍රථම පිතිකරුවන් තුන්දෙනාම ලකුණු 30 සීමාව පසු කර යාම කැපී පෙනුණා. කෙසේ වෙතත් පිතිකරණ උසස් වීමක් ගෙන අංක 5 ස්ථානයේ පිතිකරණයට පැමිණි නායක දසුන් ශානකට සාර්ථක වීමට අඩිල් රෂීඩ් ඉඩ ලබා දුන්නේ නැහැ. කෙසේ වෙතත් නොම්බර 4 ස්ථානයේ තමන්ගේම ස්ථානයේ බවට යලිත් පෙන්වා දුන් නවක ක්‍රීඩක පවන් රත්නායක පන්දු 21කින් ලකුණු 40ක් ලබා ගත්තා. කලකට පසු යම්තාක් හෝ හොඳ ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක නොදැඩී පන්දු 22කින් ලකුණු 28ක් ලබා ගත්තා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවර 20 අවසානයේදී කඩලු 5ක් දැවී ලකුණු 189ක ප්‍රබල ලකුණු පුවරුවක් නිර්මාණය කළා. විටක ලකුණු 200 සීමාව පසු කර යාම ඉතාමත් පහසු බව හැඟුණු නමුත් දසුන් ශානකගේ දැවී යාම සහ ජොෆ්රා ආචගේ මනා පාලනකින් යුත් අවසන් පන්දුවාරය එම ලකුණු පුවරුව අහුරා දැමුවා. පන්දු යැවීමේදී ජොෆ්රා ආච කඩලු 2ක් හා විල් ජැක්ස් අඩිල් රෂීඩ් හා ලියාම් ඩෝසන් අතරේ කඩලු 1 බැගින් බෙදී ගියා. එංගලන්ත කණ්ඩායම ලකුණු 190ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසියේ ශ්‍රී ලංකාව තුලදී ඕනෑම කණ්ඩායමක් හඹා ගොස් ජයග්‍රහණය කළ දෙවන වැඩිම ලකුණු ප්‍රමාණය බවට මෙය පත් කර ගැනීමේ අරමුණෙන්. කෙසේ වෙතත් එංගලන්ත ආරම්භක පිතිකරුවන්ට සාර්ථක වීමට අධිවේගී පන්දු යවන ක්‍රීඩක මතිෂ පතිරණ ඉඩ ලබා නොදුන් අතර ප්‍රබල ක්‍රීඩක ෆිල්සෝඩ් ලකුණු 1කට දවා ගත්තා. පවර් ප්ලේ අවස්ථාව තුළම පන්දු යැවීමට පැමිණි දසුන් ශානකද සාර්ථක පන්දු යැවීමක නිරත වුණේ ජේකබ් බෙතල්ගේ කඩුල්ලද දවා ගනිමින්. කෙසේ වෙතත් පන්දුවාර 7යි පන්දු 2ක් අවසානයේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. වර්ෂාව නිසා තරගයෙන් විනාඩි 73ක කාලයක් අතහැර දැමුණා. එවිට තීරණය වුණේ ඩක්වර්ත් ලුයිස් න්‍යායට අනුව පන්දුවාර 17ක් තුළ ලකුණු 168ක ඉලක්කයක් එංගලන්ත කණ්ඩායමට හිමිවීමයි. කෙසේ වෙතත් වර්ෂාවෙන් පසු කිසිදු දෙයක් ශ්‍රී ලංකා කණ්ඩායමට වාසි වන පරිදි සිදු වූයේ නැහැ. ඒ තරගයේ අතරතුරදී ඉෂාන් මාලිංගද ආබාධයකට ලක්වීම හේතුවෙන් වර්ෂාවෙන් පසු එංගලන්ත පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලයනියට කලකට අමතක නොවන ප්‍රහාරයක් දියත් කළා. හැරි බ්‍රූක් පන්දු 12කින් ලකුණු 36ක් ලබාගෙන ජයග්‍රාහී මාවත කපා දුන්නා. ඉන්පසු ටොම් බැන්ටන් ලකුණු 54ක් ලබා ගැනීමෙන් එංගලන්ත කණ්ඩායම සුරැකව අදාළ ඉලක්කයට මෙහෙයවීම සිදු කිරීමට සමත් වුණා. පරිණත ඉනිමක් ක්‍රීඩා කළ ජොස් බට්ලර් ලකුණු 39ක් රැස් කළා. මේ ජයත් සමග ඔවුන් තරගාවලිය 2-0ක් ලෙසින් මේ වන විටත් ජයගෙන තිබෙනවා. පන්දු යැවීමේදී මතීෂට කඩලු 2ක් හා දසුන් ශානක සහ වෙල්ලාලගේ කඩලු 1 බැගින් ලබා ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායමේ තුරුම්පු පන්දු යවන්නා වන වනිදු හසරංගට මේ තරගයේදී කඩලු ලබා ගැනීමට හැකි නොවූ අතර ඔහු දෙවැන්ත ප්‍රහාරයකටද ලක් වුණා. ඔහුගේ පන්දුවර 4ට ලකුණු 44ක් රැස් කළා. තරගයේ අවසානයේ දසුන් ශානක සඳහන් කළේ මෙවන් ප්‍රකාශයක්. අපි ඔක්කොම හරියට කළා. නමුත් ඉෂාන් මාලිංගගේ ආබාධය අපිව අවාසනාවන්ත අවසානයක් කරාගෙන ගියා. ඔහු ඉතාමත් හොඳ ඩෙත් බෝල කෙනෙක්. අදිල් රෂීඩ්ට ලොකු ගෞරවයක් යන්න ඕනේ. ඔහුගේ පන්දුවාර කීපය ඉතාමත් හොඳින් යොමු කළා. අපිට වගේම වෙන රටවල අයටත් මෙහිදී ස්පින් එකට ගහන්න අමාරුයි. එය අපිට තියෙන වාසියක්. නමුත් අපි බලාපොරොත්තු වෙනවා දග පන්දුවට තව හොඳින් පහර දෙන්න. එලෙස දසුන් ශානක ප්‍රකාශ කරද්දී පිතිකරණය හොඳින් වන දවසට පන්දු යැවීම අතින් හෝ දුර්වලකමක් සිදුවීම ශ්‍රී ලංකා කණ්ඩායමට අවාසනාවන්ත ඉරණමක් ගෙන දෙනවා. මේ පිළිබඳව ඔබේ අදහස මොකක්ද? අපට කමෙන්ට් කරන්න. දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් ලෝකයේ උණුසුම් තොරතුරු ඉක්මනින් දැන ගැනීමට ස්පෝර්ට්ස් කවුන්ටර් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.